ආණ්ඩුවට අමතක වෙලා තියෙන එතුමල්ලා දැන් ආණ්ඩුව අරගෙන අවුරුද්දයි දැන් මාස 5කටත් ආසන්න ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. එතකොට අවුරුද්දයි මාස 5කටත් යද්දිත් ගිය ආණ්ඩුව නම් මේ ආණ්ඩුව කරගෙන යන්නේ වැඩක් නැහැ නේද? ඉල්ලාස් වෙන්නේ. ඒ කියන්නේ ගිය ආණ්ඩුවට පුළුවන් නම් දැනටත් ආණ්ඩුව කරගෙන යන්න. ඉතින් බුදුබලගේ ජනාධිපතිකමෙන් වැඩකුත් නැහැ. ඇමතිකම් වලින් වැඩකුත් නැහැ. 159 නුත් වැඩක් නැහැ. අනේ ඉල්ලාස් වෙන්න. මොකද ගිය ආණ්ඩුවට පුළුවන් නම් බලපෑම් කරන්න. ඒ වගේම මදුෂාන් එදා කියපු බොරු වල ප්‍රතිඵලනේ. දැන් එදා ඔය එකක් විතරයි ඔය උනතරම් ඔය දැන් තෙල් වන කිව්වා වගේ බොරු නම් තියෙන පොලිම මෙන්න මෙච්චර බොරු කිව්වා. මෙතනින් 150ක් කමිෂන් එකක් කිව්වා. විවිධාකාරයේ කිව්වා. හැබැයි එදා අන්තිමට කාංචන විජේසේකර මහත්තයවරයා ඉන්න කාලේ ඒ ගෙනාවු තෙල් වලින් ඒ ෆෝමියුලා එක ක්‍රියාත්මක වෙලා අඩු වුණයින් පස්සේ අද වෙනකම් අඩුවීම බලන්න. රුපියල් 10ක්වත් අඩු කරගන්න බැරි වෙලා තියෙනවා. අද වෙනකම් රුපියල් 10 ලෝක වෙළඳපොලේ 130කින් තෙල් මිල අඩු වෙලා තියෙනවා. ලෝක වෙළඳපොලේ 130කින් තෙල් අඩු වෙලා තියෙද්දි ලංකාවේ ඒ බාර දෙච්ච වෙලාවෙ ඉඳන් 130කින් තෙල් මිල අඩු වෙලාද කියලා පුතුමාලා බලන්න. ලෝක වෙළඳපොලේ අඩු වෙනවා නම් ෆෝමියුලාකට සාපේක්ෂව අඩු වෙනවා. එතකොට වෙලා තියෙන වියදම තිබ්බටත් වැඩිය වැඩිවීමක් තමයි ලක් වෙලා තියෙන්නේ. ඒ වගේම මදුෂාන් ගල්ලංගුරු සම්බන්ධව කතා කරන්නේ අපි. මම ගල්ලංගුරු සම්බන්ධව ඔබතුමත් එක්ක මම එන ගම වීඩියෝ එක බල ආවේ. සැප්තැම්බර් මාසෙත් මම බලේ වැඩසටහනට ඇවිල්ලා මේ ගල්ලංගුරු චෝදනාව කරනවා ගිය අවුරුද්දේ සැප්තැම්බර්. මම ගිය අවුරුද්දේ සැප්තැම්බර් කියනවා මේ ගල්ලංගුරු වලට දූෂිත ටෙන්ඩරයක් එනවා ඒකට අවශ්‍ය පාර කපාගෙන එන්නේ කියලා. ඊට පස්සේ මම ගිය අවුරුද්දේ ජුනි මාසේ කියනවා මේ ගල්ලංගුරු ටෙන්ඩරේ පරක්කු කරන්න කියලා. ඊට පස්සේ ජූලි මාසේ නැවතත් පාර්ලිමේන්තුවේ කියනවා ඇයි මේ ගල්ලංගුරු ටෙන්ඩරේ පරක්කු කරන්න කියලා. මෙතුමල්ලා මේ ආණ්ඩුව මොකද්ද කරේ? සාමාන්‍ය ලංකාවේ ගල්ලංගුරු ගේන්න පුළුවන් මාස 8යි තියෙන්නේ. හරියටම සැප්තැම්බර් මැද ඉඳන් අප්‍රේල් මැද දක්වා විතරයි. ඊට පස්සේ වාරකම් දෙනවා. මොකද සාමාන්‍ය නැවක් ආවම බාජ් එකට 5000 පටවල සාමාන්‍ය බාජ් 12ක් 13 වතාවක් ගිහිල්ලා තමයි ගල්ලංගුරු ටික ගේන්නේ. ඒතකොට අප්‍රේල් මැදින් පස්සේ සාමාන්‍යයෙන් ගල්ලංගුරු ගැනීමේ හැකියාවක් නැහැ. හදිසි අවස්ථාවල මේ මාසේ එකක් දෙකක් ආපු අවස්ථා තියෙනවා. ඒක වාරකම් පහ වුණා. හැබැයි එහෙම තියෙද්දි දැන සාමාන්‍යයෙන් ඕනම අවස්ථාවකදී අප්‍රේල් වලට කලින් ටෙන්ඩරේ දාලා ජුලි මාසේ වෙනකොට ටෙන්ඩර් එක අවෝඩ් කරලා සැප්තැම්බර් වෙනකොට ගල්ලංගුරු ටිකත් ලංකාවට එන්න පටන් ගන්නවා. මොකද්ද මේ ආණ්ඩුව කරේ? මේ ආණ්ඩුවට හිතවත් කම්පැනි කීපයක් රෙජිස්ටර් කරගන්නකම් මේගොල්ලෝ මේක පහු කරගෙන යනවා. අපි දිගින් දිගට පාර්ලිමේන්තුවේ චෝදනා කරද්දී මේක අගෝස්තු වෙනකන් ටෙන්ඩරේ කල් දාගෙන යනවා. අගෝස්තු වෙනකන් ටෙන්ඩරේ කල් දාගෙන ගිහිල්ලා එකපාරට මෙතුමල්ලා කැබිනට් එකට ගිහිල්ලා කියනවා අපිට වෙලාවමදි රටේ ගල්ලංගුරු හිඟයක් ඇති වෙන්න යන්නේ. ඒකින්ද ටෙන්ඩරේ දින 42 දින 21කට අඩු කරන්න කියලා. දැන් මොකද්ද හදිසි? රටේ ඩොලර් තිබ්බේ නැද්ද? එහෙම නැත්නම් වෙන ප්‍රශ්නයක් තිබුණාද? බලාගාරේ ප්‍රශ්නයක් තිබුණාද? ඒ කිසිම දෙයක් නැතුව මේ ටෙන්ඩර් එක මෙතුමල්ලා පහු කරලා අන්තිමට සමාගම් කීපයකට විතර. දැන් මේගොල්ලෝ කියන එක තර්කයක් තමයි කමන්නේ 11ක් පාටිසිපේට් වුණා කියලා. හැබැයි මේ 11 පාටිසිපේට් වෙද්දි මේ 11න් බහුතරයක් ඊමේල් වල එවනවා අපිට කාලය මදි. මේක දික් කරන්න. මොකද සාමාන්‍ය ඉන්ටර්නැෂනල් ටෙන්ඩර් එකක් කියන්නේ දින 42ක් දෙන්නේ ඕකේ ගල්ලංගුරු ෆයිල් එකක් හොයාගන්න ඕන. ඊට පස්සේ ඒක රිසර්ව් කරන්න ඕන. ඒකට යම්කිසි කාලයක් යනවා. ඊට පස්සේ ඕකේ පර්ෆෝමන්ස් බොන්ඩ් එකේ ඉඳන් ඩොලර් මිලියන ගාණක් තියන්න ඕන. ඒකෙන්ද මේකට සාමාන්‍යයෙන් දින 42ක් දෙනවා. හැබැයි මෙතුමල්ලා කල් දාලා එකපාරටම දින 21කට ගෙනා. ඊට පස්සේ මේගොල්ලෝ ඊමේල් දැම්මා ඒව අදාළ උන්නේ ලස්සන්ට වැඩේ ඉවර කරා. දැන් මදුෂාන් එමර්ජන්සි ටෙන්ඩර් එකක් නේද මේගොල්ලෝ ආ. දැන් දින 21ක්. මේක හොඳම එක අර කල් දාලා සතියකට කලින් රෙජිස්ටර් වෙච්ච කම්පැනියට තමයි යන්නේ. කමන්නේ යා ලෝවස් කියමුකෝ. එයාට ගියයින් පස්සේ දින මාස එකමාරක් සති 6ක් ආපහු ගන්නව ටෙන්ඩරේ වෝට් කරන්න. එතකොට කොහෙද ඉමර්ජන්සි එක? දැන් මේක ඉමර්ජන්සි ටෙන්ඩර් එකක් නම් දින 21ක් ගියා නම් රෙජිස්ටර්ඩ් සප්ලයර්ස්ලා නම් ගල්ලංගුරු ගේන්නේ මේක රිවිව් කරන්න යන්නේ සතියයි මදුෂා. මොකද මේ ඔක්කොගෙම කම්පැනි වල රෙජිස්ටර් කරන්න කලින් ඔක්කොම අරන් තියෙන්නේ. ස්පෙක් එක බලලා
ඕක ටෙක් එකේ කමිටි එක රැස් වෙලා මේ ටික රිවිව් කරන්න යන්නේ සතියයි. මේක එමර්ජන්සි ටෙන්ඩර් එකක් නම් ඊළඟ සතියේ යන්න ඕන කැබිනට් එකට ගිහිල්ලා අනුමැතිය අරන් ගල් අඟුරු ගේන්න ඕන. තවත් විනාඩියක් තියෙනවා. ගෙනාවද? නෑ. කිසිම එමර්ජන්සියක් තිබුණේ නෑ. සති 6ක් ගියා අර සමාගමට ගල් අඟුරු හොයාගන්නකම් ඒ අවශ්‍ය කටයුතු කරනකම් කැබිනට් එකට දදා ඇදලා දුන්න අන්තිමට ගල් අඟුරු ආවේ බාල ගල් අඟුරු. දැන් බාල ගල් අඟුරු ලංකාවට ආව මොකද කිව්වේ මම ඊළඟ වටේදී වැඩි විස්තර කරන්න. බාල ගල් අඟුරු ලංකාවට ආපු ගමන් කිව්වේ ලක්විජයගේ රිපෝට් එක අපිට පිළිගන්න බෑ. ලක්විජය ඇක්‍රෙඩිටඩ් එකක් නෙමෙයි. හැබැයි අපි ඉතිහාසය ඉඳන් දන්නවා ලක්විජය රිපෝට් එකම තමයි මොන කොහෙන් ආවත් එන්නේ. මොකද ලක්විජය බලාගාරයේ මෙච්චර මෙට්‍රික් ටන් ප්‍රමාණයකින් මෙච්චර නම් විදුලිය හදන්න පුළුවන් කියලා ඒගොල්ලෝ ගත්තෙන් පස්සේ ඉතින් ඊට වැඩිය රිපෝට් එකක් නෑ මදුෂා. ඕක තරම් හරි රිපෝට් එකක් නෑ. ඊට පස්සේ මේගොල්ලෝ කො නෑ මේක ඉන්ඩිපෙන්ඩන්ට් කෙනෙක්ගෙන් එන්න ඕන. කොටෙක්න වලින් එන්න ඕන. ඔන්න පෙරීද දවසේ කොටෙක්න ආවා රිපෝට් එක ආව. හොඳම දේ තමයි මේ රිපෝට් එක පාස් වෙලා යයි කියලා හිතාගෙන ගල් අඟුරු සමාගමේ ප්‍රෙස් එකක් කෝල් කරලා තිබුණා. ඔබතුමාලටත් ඇවිල්ලාද ප්‍රෙස් එකේ? ප්‍රෙස් නෝටිෆිකේෂන් එක ඔබතුමාලටත් ඇවිල්ලාද? අන්න ෆේල් වෙලා ආපු ගමන් ඒක අවලංගු කරා ඒක අවලංගු කරා. ඒ කියන්නේ ෆේල් වෙලා ආපු ගමන් එකපාරට ප්‍රෙස් එකත් අවලංගුයි ඇමුත්තුමත් අතුරුදහන්. දැන් මම සති 3ක් තිස්සේ ඉල්ලීමක් කරනවා එතුමාට ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා. මොකද පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කියනවනේ අර ජනාධිපතිතුමා කියන විදිහට ඕන බොරුවක් කියන්න පුළුවන්. හැබැයි ප්‍රසිද්ධ විවාදයකට එන්නෙත් නෑ. අද මේ කොටෙක්න රිපෝට් එක අනුවත් මේ ගල් අඟුරු රිජෙක්ට් වෙලා තියෙනවා. ඇෂ් කන්ටෙන්ට් එක 20කටත් වඩා වැඩි. ඒ කියන්නේ දැන් දහනය කරලා තියෙන මේ ගල් අඟුරු නිසා වටේ ඉන්න ජනතාවගේ උන්ගේ ජීවිතේ විශේෂයෙන්ම පුංචි ළමයින්ගේ වයසක අයගේ ශ්වසනාබාධ ඇති වෙන්න පුළුවන්, ජීවිත තර්ජන ඇති වෙන්න පුළුවන් කියලා ඕනම කෙනෙක් දැන මේවා බර්න් කර මේවා තවදුරටත් පාවිච්චි කරමින් මේ ආණ්ඩුව ගත කරන්නේ මේ ආණ්ඩුවට තියෙන ඍජු සම්බන්ධතාවය. මේ ගල් අඟුරු දූෂණයට වංචාවට තියෙන ඍජු සම්බන්ධතාවය නැවතත් ඔප්පු කරමින් තමයි මෙච්චර රිජෙක්ට් වෙලා තියෙද්දි මේවා පාවිච්චි කරනවා නම් ලංකාවේ ලොකුම ටෙන්ඩරය, දූෂිත ටෙන්ඩරය, මේ ආණ්ඩුවේ පළවෙනි ලොකුම ටෙන්ඩරය අන්ත දූෂිතයි, හොරකමක්, වංචාවක් කියලා මේ ප්‍රසිද්ධ මාධ්‍යම කියනවා. උන්ට උන්නම් අභියෝග කරන්නත් පුළුවන්, අධිකරණයට යන්නත් පුළුවන්, පොලිසිය කියලා හැම එකටම වගේ CID යන්නත් පුළුවන්. මම ඔක්කොම රිපෝට්ස් ගෙනෙලා ඔප්පු කරන්න මං කියන සියල්ල ඇත්ත කියලා.